හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැපේ අපේ මූවි රිවියු channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2019 සේ රිලීස් වුණු ඇල්ඩින් කියන සුපිරි මූවි එක ගැන. කතාව පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ එක මිනිස්සෙක් කියාගේ දරුවන් දෙන්නට ඇල්ඩින් සහ පානේ භූතයේ කතාව කියන්න පටන් ගන්නවා. මේ ඉන්නේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ඇල්ඩින්. එයාගේ වඳුර අබ්බුත් එක්ක පොඩි හොරකම් කළා තමයි එදා වේල හොයාගන්නේ. දවසක් එක ගෑන් ළමයෙක් පොලේදී දුප්පත් අසරණ ළමයි දෙන්නෙක්ට පාන්න අරන් දෙනවා. මේක දැකපු කඩේ අධිකාරියගෙන් සල්ලි ඉල්ලනවා. ඒත් එයාට ඒවට ගෙවන්න සල්ලි නැහැ. මේ නිසා අර වෙලෙන්ද අර ගෑන් ළමයාගේ අතේ තියෙන වලල්ල ගලවලා ගන්න හදනවා. ඒත් එක්කම එතෙන්ට ආපු ඇල්ඩින් එක නවත්තනවා. අර ගෑන් ළමයාගව සල්ලි නැහැ කියලා තේරුම් ගත්තු ඇල්ඩින් මා විශ්වාස කරන්න මම මේ දේ බලා ගන්නම් කියලා අර ගෑන් ළමයාගේ අතේ තියෙන වලල්ල අරන් අර වෙලෙන්දට දීලා එතනින් යනවා. ඒත් ඇත්තටම ඇල්ඩින් අර වලල්ල දීලා නැහැ. එයා පොඩි ඇස්පැන්දුමක් තමයි කරලා තියෙන්නේ. මේක දැනගත්තු අර වෙලෙන්ද තවත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක ඇල්ඩින්ලා පස්සේ පන්නනවා. ඒත් එයාලගෙන් බේරුණු මේ දෙන්න එනවා දැන් ඇල්ඩින් අතර වෙලා ඉන්න තැනට. මේ ඉන්නේ ජපාර්. එයා ටික කාලයක් තිස්සේ ඉඳන් වටින පහනක් හොයන ගමන් තමයි ඉන්නේ. ඒත් එයාට තාම ඒක හොයාගන්න බැරි වෙලා. ඒ නිසා එයා ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. එයා ඒ පහන පාවිච්චි කරලා මේ නගරේ පාලකයා වෙන්න වගේම බලවත් මායාකාරයෙක් වෙන්න තමයි හිතන් ඉන්නේ. ඇලඩින්ගේ ගෙදරදි මේ දින ටිකක් කතා බහ කරනවා. එතෙන්දී ඇල්ඩින් තේරුම් ගන්නවා මෙයා රජමාලිගාව කෙනෙක් කියලා. අර තරුණිය ඇල්ඩින්ට කියනවා එයා රජකුමාරිකාවේ සේවිකාව කියලා. ඇල්ඩින් කියනවා රජකුමාරිකාව ටිකක් එළියට එක්කන් එන්න. එයාත් මේ නගර වෙන දේවල් දැනගන්න ඕනේ කියලා. ඒත් අර තරුණිය කියනවා මහා රජනේ මරු දවස් ඉඳන් රජතුමා යාවේ මාලිගාවෙන් එළියට යවන්නේ නැහැ කියලා. ඒත් එක්කම මෙයාලගේ තොටුපොළ පැත්තට නැවක් එනවා පෙන්නනවා. මේ නිසා හොඳටම කලබලුණු අර තරුණිය මට දැන් යන්න ඕනේ කියලා එයා එතනින් එළියට යනවා. මේ වෙලාවේ අර නැවෙන්න ආපු අමුත්තු කිහිප දෙනෙක් අශ්ව කරත්ත කිහිපෙන් රජමාලිගාව පැත්තට යනවා පෙන්නනවා. එයාලා ඇවිත් තියෙන රජකුමාරිකාව බලන්න. මේ වෙලාවේ අර තරුණිය ඇල්ඩින්ගෙන් අර වලල්ල ඉල්ලනවා. ඇලඩින් අර වලල්ල අර තරුණියට දෙන්න හෙව්වත් එයාගේ සාක්කුව එක තිබ්බේ නැහැ. මේ වෙලාවේ අර ගෑන් ළමයා අපරාධේ මං ඔයා විශ්වාස කරේ. ඔයා හොරෙක් කියලා තනින් යනවා. මේ කතාවට හොඳටම අවුල් ගියපු ඇල්ඩින් දුකින් වාඩි වෙලා එද්දි අර ඇල්ඩින් වදුර ඇවිත් එයාට අර වලල්ල දෙනවා. ඇල්ඩින් ඊට පස්සේ ඔයා තෝරන්නේ නැති වෙලාවට හොරගම් කරන්නේ කියලා අබ්බුට කියනවා. මේ ඉන්නේ රාජකුමාරයෝ බලන්න ආපු අර අසල්විසි රටේ කුමාරයා ඇතුළු පිරිස. මේ ඉන්නේ අර ඇල්ඩින්ට කලින් හම්බෙච්ච තරුණිය. එයා කුමාරිකාවගේ සේවිකාව නෙවෙයි. එයා තමයි මේ රටේ කුමාරිකාව. එයා ඇල්ඩින්ට බොරුවක් තමයි කියලා තියෙන්නේ. මේ වෙලාවේ අර කුමාරයා මෙතන ඉන්න කොටියට පිහිලු කරනවා. මේකට හොඳටම කේන්ති ගියපු අර කොටිය එයාව හපනවා. දැන් අපිට පෙන්වන්නේ ජපාර් මේ රටේ රජතුමාට කියන සතුරු දවසින් දවස ශක්තිමත් වෙනවා. එහෙම තියෙද්දිත් අපේ යුදු මෙදුරුගෙන් හිටපු අසල්වැසි රටේ කුමාරයා ප්‍රතික්ෂේප කරන්න කුමරියට ඉඩ දීපු එක වැරදි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා අහනවා මොන හතුරු ගැනද ඔයා කියන්නේ කියලා. ජපාර් ඊට පස්සේ මෙයාලගේ මිතුරු අසල්වැසි රාජ්‍යයක් වෙන ශිරාබාද් වල නම කියනවා. එතෙන් රජතුමා කියනවා "ඒ අපේ මිතුරු රාජ්‍යයක්. ඔයා අපිව නිකන් යුද්ධයකට පටලවන්න හදන්නේ" කියලා රජතුමා ජපාර්ට බනිනවා. ඊට පස්සේ ජපාර් ඔබතුමාගේ හැඟීම් නිසා මේ රාජධානිය විනාශ වෙන්න දෙන්නේ කියලා කෑ ගහද්දි කේන්තිගේ රජතුමා ඔයාගේ තත්ත්වය මතක තියාගෙන ඉන්න කියලා එයාව මෙතනින් එලවනවා. ඒත් මේ වෙලාවදිම ජපාර් ශිරාබාද් ආක්‍රමණය කරන රජතුමාව පොළඹවන්න මෝහනය කරන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙලාවේ මෙතෙන්ට ආපු කුමරිය අහනවා ඇයි අපි ශිරාබාද් ආක්‍රමණය කරන්න කියලා. ඊට පස්සේ රජතුමා කියනවා නෑ අපි එහෙම කරන්නේ නෑ. ඔයා අර කුමාරයා ගැන තව ටිකක් හිතලා බැලුවොත් හොඳයි. මමත් දවසින් දවස වයසට යනවා. ඔයාටත් දැන් සැමියෙක් හොයාගන්න ඕනේ කියලා රජතුමා කුමරියට කියනවා. ඒත් මේ වෙලාවේ කුමරිය අහනවා මම වගේ මොන කුමාරයටද අපේ රටේ මිනිස්සුන්ව බලා ගන්න පුළුවන් කියලා. රජතුමා කියනවා කවදාවත් එහෙම වෙන්නේ නෑ. කුමරියකට කවදාත් රටේ පාලකය වෙන්න බෑ කියලා රජතුමා කුමරියට කියනවා. දැන් අපිට පෙන්වන්නේ බඩු පොරවගත්ත කරත්තයා රාජමාලිගාවට ඇතුළු වෙද්දි ඇල්ඩිනුත් කොහොම හරි හොරාට මාලිගාවට ඇතුළු වෙනවා. ඒත් මේක දැකපු ජපාර්ගේ කතා කරන ගිරව ඇවිත් ජපාර්ට කියනවා මාලිගාවට හොරෙක් ඇවිත් කියලා. ජපාරුත් ඇවිත් බලද්දි දකිනවා කිසිම බයක් සකන්නේ නැතුව ඇල්ඩින් මාලිගාවේ වහලවල් මතින් පැන යනවා. ඊට පස්සේ ඇල්ඩින් මාලිගාවේ සොල්දාදුවන්ගෙන් බේරෙන්න මාලිගාවේ සේවකයෙකු දිරවස් මාරු කරගන්නවා. දැන් අපිට වෙන්නන්නේ කුමරිය එයාගේ සේවිකාවත් එක්ක මට අර අසල්වැසි රටේ කුමාරයාව බඳින්න ඕනේ නෑ කියලා කතා වෙනවා. මේ වෙලාවේ අර සේවිකාව අහනවා ඔයාට පොලේදී හම්බෙච්ච තරුණයාට ඔයා කැමැත්තෙන් නේද ඉන්නේ කියලා. ඒත් එක්කම මෙයාලා ඉන්න කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහෙලා කුමරිය ගිහින් දොර අරිනවා. ඒත් එක්කම එයා දකිනවා ඇවිත් ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඇල්ඩින් කියලා. මේ නිසා හොඳටම කලබල වෙන කුමරිය ඔයා මොකද මෙතන කරන්නේ කියලා එයාව කාමරේ ඇතුළට ගන්නවා. ඒ වෙලාවෙදිම අර වලල්ල ඇල්ඩින් කුමරියගේ අතට දානවා. ඊට පස්සේ අහනවා කුමරියත් නැති එක අපි ටිකක් ඇවිදින්න එළියට යමුද කියලා. ඇල්ඩින් තාමත් හිතන් ඉන්නේ මේ ඉන්නේ කුමරියගේ සේවිකාව කියලා. ඊට පස්සේ කුමරියගේ ඇත්තම සේවිකාව වෙන වෙතෙන්ට. ඊට පස්සේ ඇල්ඩින්ගෙන් අහනවා මොකටද දැන් තේගෙන ආවේ කියලා. ඊට පස්සේ කුමරිය එයා කුමාරිකාවේ සේවිකාව කියලා එයාගේ සේවිකාවට ඉඟි කරලා පෙන්නනවා. ඊට පස්සේ කුමරිය ඇල්ඩින්ව මෙතනින් යවන්න හදද්දි එහෙනම් අපි හෙට රැට උද්‍යානයේදී මේ වෙලාවටම
හම්බෙමු කියලා. කුමරියේ කොණ්ඩේ ගහලා තිබ්බ කට්ටත් අරගෙන හෙටරට අපි හම්බුණාම මම ඔයාලට මේක දෙන්නම් කියලා. ඇල්ඩින් යනවා කාමරෙන් එළියට. ඒත් ඇල්ඩින් කාමරෙන් එළියට යද්දිම මාලිගාවේ ආරක්ෂකයන්ට ආවෙලා මෙයාව කාන්තාරයක මැදට අරගෙන ගිහින් ජපාර් එක්ක තියලා තියෙනවා පෙන්නනවා. ඊට පස්සේ ජපාර් ඇල්ඩින්ට කියනවා ඔයා කුමාරිකාවගේ සේවිකාව කියලා හිතන් ඉන්න කෙනා තමයි මේ රටේ ඇත්තම කුමරිය. එයා තමයි ජස්මින් කුමරිය. ඔයා ඔය ඉන්න විදිහට කුමරිය ඔයාට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. ඒත් ඔයාට සල්ලි ගොඩක් තියෙනවා නම් ඔයාට කැමති කුමාරිකාවක් විවාහ කරගන්න පුළුවන්. මට පුළුවන් ඔයාව ලොකු පොසත් දෙයක් කරන්න. ඒත් ඒ වෙනුවට ඔයා මට එක ලොකු උදව්වක් කරන්න ඕන කියලා අර මායාපාන ගන්න වැඩේට ඇල්ඩින්ව කැමති කරගන්නවා. දැන් අපිට වෙන්නන්නේ ජස්මින් කුමරිය ඇල්ඩින් එනකම් බලන් ඉන්නවා. ඒත් මේ වෙලාවේ ඇල්ඩින් ඉන්නේ පහන ගන්න එක ගුහාවක් ළඟට ඇවිත් ජපාර් මෙතෙන්දී ඇල්ඩින්ට කියනවා ඔයා මේක ඇතුළට ගියාම රාන්ඩිදී මුතුමැණික් වගේ වටින වස්තු ගොඩක් දකි. ඒත් වැරදිලාවත් ඒවා අල්ලන්න එපා. පහන විතරක් අරගෙන එන්න කියලා ඇල්ඩින්ට යවනවා ගුහාව ඇතුළට. ගුහාව ඇතුළට යද්දිම එකපාරටම ඇල්ඩින් පල්ලෙහාට ඉස්සර ගිහින් වැටෙනවා. ඊට පස්සේ මෙයාලා තවත් ගුහාව ඇතුළට යද්දි දකිනවා අර කිව්වා වගේ රාන්ඩිදී මුතුමැණික් වගේ වස්තුන් ගොඩක් තියෙනවා. ටිකක් උස තැනක අර මැජික් පහනක් තියෙනවා ඇල්ඩින් දකිනවා. මේ වෙලාවේ ඇල්ඩින්ගේ පය පැටලලා එයා මෙතන තිබ්බ පළසක් උඩට වැටෙනවා. ඒක නිකන් පළසක් නෙවෙයි. ඒක මායා පළසක්. ඒත් ඒක ගලකට හිරලා තමයි තිබ්බේ. ඊට පස්සේ ඇල්ඩින් අර ගල අයින් කරලා අර පළස නිදහස් කරනවා. ඊට පස්සේ ඇල්ඩින් අර ගල උඩටම නැගලා පහන ගන්න යද්දිම එයාගේ කකුල පැඩිලා එතන තිබ්බ රතු දියමන්තියක් වැටෙනවා අබ්බු ඉන්න තැනට. ඊට පස්සේ ඇල්ඩින් අර පහන එයාගේ අතට ගද්දිම අබ්බුත් අර දියමන්තිය අල්ලනවා. මේ නිසා අර ගුහාවට හොඳටම කේන්තිහින් කන්ද කඩාගෙන ලා වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇල්ඩින් බේරලා දුවලා යද්දි අර පළසෙවිත් මෙයාලා ගුහාවේ දොටුව ළඟට ගිහින් දානවා. මෙතෙන්ට ජපාරුත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඇලඩින්ට උඩට නගින්න අමාරු නිසා එයාට අත දෙන්න කියලා ඇල්ඩින් ජපාර්ට කියනවා. ඒත් ජපාර් මුලින්ම මට පහන දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඇල්ඩින් පහන ජපාර්ට දුන්නට පස්සේ ජපාර් ඇල්ඩින්ගේ අත පාගලා පහළට වටලා දානවා. කොහොම හරි මේ වෙලාවේදී අබ්බු ජපාර්ගෙන් අඩ පැනලා පහන හොරාට ගන්නවා. ඇල්ඩින් පහළට වැටෙද්දි ආයෙමත් ආපු පළස ඇල්ඩින්ව බේර ගන්නවා. ගුහාවෙන් එළියට ආපු ජපාර් ඊට පස්සේ තමයි දැනගන්නේ එයා ගාව පහන නැහැ කියලා. පහළ හිර වෙලා මෙයා ඉන්න අතරේ ඇල්ඩින් පළසෙන් අහනවා දැන් අපි මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ පළස පහන පෙන්නනවා. මේ නිසා ඇල්ඩින් අර පහනේ දූවිලි පිහදාන පිරිමදිනකොට අර පහනේ ඇතුලේ ඉන්න භූතය එනවා එළියට. ඊට පස්සේ අර භූතයා මා කැඳවූ ශ්‍රේෂ්ඨයාණනි මං ඔබේ වරතුණක් ඉටු කරනවා කියලා කියනවා. ඒත් භූතය දිහා ගොඩක් පුදුම වෙලා ඇල්ඩින් බලන් ඉන්නවා කියලා දැකපු භූතයා ඇලඩින් ගිහින් අහන කොයාගේ ලොක්කා කියලා. තනියම කතා කර කර ඉන්න ඕන නම් මම පහන ඇතුළේම වෙලා ඉන්නවා කියලා භූතයා ඇල්ඩින්ට කියනවා. ඊට පස්සේ භූතයා ඇල්ඩින්ගෙන් අහන ඔයාද මගේ පහන ඇතිල්ලුවේ කියලා. ඇලඩින් ඒකට ඕ කියලා උත්තර දුන්නම එහෙනම් ඔයා තමයි මගේ ස්වාමියා කියලා භූතයා එයාගේ බලයන් ගැන පැහැදිලි කරලා අර ඇලඩින්ට දෙන වරතුණ ගැන පැහැදිලි කරනවා. පළවෙනි එක පහන අතුල්ලන්න, දෙවෙනි එක ඔයාට ඕන දේ කියන්න, තුන්වෙනියට මම පතනවා කියලාත් කියන්න ඕන කියලා භූතය ඇල්ඩින්ට කියනවා. වගේම මට කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ ඇති කරන්නත් බෑ වගේම මලවුන්ට පණ දෙන්න බෑ කියලාත් භූතය මේ වෙලාවේ ඇල්ඩින්ට කියනවා. ඊට පස්සේ අර භූතය ඇල්ඩින්ගෙන් අහනවා ඔයාගේ පළවෙනි වරය මොකද්ද කියලා. ටිකක් වෙලා කල්පනා කරපු ඇල්ඩින් කියනවා මගේ පළවෙනි වරේ විදිහට අපිව මේ ගුහාවෙන් එළියට ගන්න කියලා මම පතනවා කියලා කියනවාත් එක්කම කට්ටියම එනවා ගුහාවෙන් එළියට. එළියට ආවම භූතයටත් හරිම සතුටුයි. මොකද එයා අවුරුදු ගාණක් තිස්සේ පෙත්තල පහනක හිරලා හිටපු නිසා. ඊට පස්සේ භූතයා හට් එකක් ගහලා ඇල්ඩින් එක කතා කරගෙන ඉද්දි ඇල්ඩින් අහනවා මට මෙතන විතරද මගේ වරට ගිහිල්ලන්න පුළුවන් කියලා. මට අග්‍රභාවල්ල ගිහින් වරට ගිහිල්ලන්න බැරිද කියලා අහනවා. ඊට පස්සේ භූතයා කියනවා ඔයාට කැමති තැනකදී වරට ගිහිල්ලන්න පුළුවන් කියලා. එයා සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මස් මාරු කරගන්නවා. ඊට පස්සේ භූතයා ඇල්ඩින්ගෙන් අහනවා මොකද්ද ඔයාගේ ඊළඟ වරය කියලා. ඇල්ඩින් කියනවා මං තාම මේක ගැන හරියට හිතලා නැහැ කියලා. ඊට පස්සේ මං ඔයා වුණා නම් ඔයා මොනවද ඉල්ලන්නේ කියලා ඇල්ඩින් භූතයාගෙන් ඇහුවම එයා කියනවා මම මාව නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. ඇල්ඩින් අහනවා භූතයාගෙන් ඇයි ඉතින් ඔයාටම ඔයා නිදහස් කරගන්න පුළුවන් නේද කියලා ඇල්ඩින් භූතයාගෙන් ඇහුවම එයා කියනවා එහෙම කරන්න බෑ මගේ ස්වාමියා එයාගේ වරතුනේ එකක් මාව නිදහස් කරන්න පැතුවොත් විතරයි එහෙම වෙන්නේ කියලා භූතයා ඇල්ඩින් කියනවා. ඒත් ඒ වගේ දෙයක් කවදාවත් වෙන්නේ නැහැ කියලා භූතයා කියනවා. ඊට පස්සේ ඇල්ඩින් කියනවා මං ඒක කරන්න මට වරතුනක් තියෙනව නේද කියලා අහනවා. ඊට පස්සේ භූතයා කියනවා නෑ ඔයාට වර දෙකයි තියෙන්නේ පළවෙනි වරේ පාවිච්චි කළා තමයි අපි මේ එළියට ආවේ කියලා. භූතයා කිව්වම ඇල්ඩින් කියනවා නෑ එහෙම වෙන්න දෙයක් නෑ මොකද මං පහන ඇතුළේ නෑ නේද කියලා. ඊට පස්සේ කලින් වෙච්ච සිද්ධිය ආයේ බලද්දි භූතයා දකිනවා පහල අතුල්ලන්නේ අර වඳුර කියලා. ඊට පස්සේ ඇල්ඩින් කියනවා මගේ තුන්වෙනි වරෙන් මං ආව නිදහස් කරන්නම් කියලා. ඊට පස්සේ ඇල්ඩින් එයා කැමැත්තෙන් එන කුමරිය ගැන භූතයාට කියන්න පටන් ගන්නවා. කුමාරිකාව විවාහ කරගන්න පුළුවන් කුමාරයෙක්ටම නිසා ඇල්ඩින් එයාගේ පළවෙනි වරේ විදියට එයාව කුමාරයෙක් කරන්න කියලා භූතයාට කියනවා. ඊට පස්සේ භූතයා ඇල්ඩින්ව කුමාරයෙක් විදියට වෙනස් කරනවා වගේම එයාව අලි කුමාරයෙක් කියලාත් හඳුන්වනවා. ඊට පස්සේ භූතයා ඇල්ඩින්ගේ පිරිවරම ආවනවා. ඊට පස්සේ ජස්මින් කුමාරියගේ රාජධානිය පොළොව දෙදරන පටන් ගන්නවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි ඇල්ඩින් එයාගේ පිරිවරත් එක
මාලිගාව පැත්තරෙන නිසා. මාලිගාවත ඇල්ඩින් එයා අලි කුමාරය කියලත් එයා ආයව ජැස්මින් කුමාරිය බල්ල එයා විවාහ කරගන්නත් කියලා කියනවා. මායා බලය නිසා මේ කාටවත් මේ ඇල්ඩින් කියලා අඳුරගන්න බෑ. ඒ ජෆාර් නම් පොඩි සැකයක් හිතෙනවා. ඇල්ඩින් මේ වෙලාවට ටිකක් මෝඩ විහිළු වගේක් කරපු නිසා ජැස්මින් කුමාරිය මෙතනින් යනවා. ඊට පස්සේ සුල්තාන් මෙයාලට එයාලගේ රාත්‍රී සාදයට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. රාත්‍රීදී මේ දින සාදේ යන අතර ජෆාර් එනවා මෙයාලගේ ඉස්සරහට. ඊට පස්සේ එයාට අලි කුමාරයත් එක්ක ටිකක් පෞද්ගලිකව කතා කරන්න ඕන කියලා භූතයා යවනවා එතනින් එළියට. ඊට පස්සේ ජෆාර් මං ඔයා කවුද කියලා දන්නවා කියලා ඇල්ඩින්ව මෝහනය කරන්න පටන් ගන්න හදනකොටම එතෙන්ට භූතයා ඇල්ඩින්ව එතනින් එක්කගෙන යනවා. සාදේ අතරේ භූතයා ඇල්ඩින්ව යවනවා කුමාරියත් එක්ක කතා කරන්න කියලා. ඒත් මේ වෙලාවේ කුමාරිය යනවා නටන්න. භූතයාත් කියනවා ඇල්ඩින්ට නටන්න යන්න කියලා. ඒත් එයාට නටන්න බෑ කියලා ඇල්ඩින් කිව්වම භූතයාගේ මැජික් බලෙන් යවනට වුණා. ඊට පස්සේ ඇල්ඩින් සාදේ හැමෝම පුදුම වෙන විදිහට ඩාන්ස් කරනවා. ඊට පස්සේ මෙයාලා කාමරේදී ඇල්ඩින් භූතයට කියනවා කරපු සීම දෙයකින් වැඩක් උනේ නෑ නේද කියලා. ඊට පස්සේ භූතයා කියනවා ඔයාම වෙලා බලන්න. එතකොට හැමදේම හරියයි කියලා. ඊට පස්සේ භූතයා කුමාරිකාවගේ සේවිකාවත් එක්කන් යන උද්‍යානයට ඇවිදින්න. භූතයා සේවිකාවත් දෙන්න කැමති. ඊට ටිකට පස්සේ ඇල්ඩින් එන කුමාරිකාවගේ කාමරේට. එතෙන්දී කුමාරිකාව කියනවා මේ සිටියමේ ඔයාගේ රට පෙන්නන්න කියලා. ඊට පස්සේ ඇල්ඩින් භූතයාගෙන උතුදව අරගෙන සිටියමේ මෙයාලගේ රට දාලා පෙන්නනවා. ඒක දැක්කම කුමාරිකාවත් පුදුම වෙනවා. ඊට පස්සේ ඇල්ඩින් කුමාරිකාව එළියට එක්කන් යන්න කැමති කරගන්නවා. එහෙනම් අපි දැන් යමු කියලා ඇල්ඩින් එතනින් පල්ලෙහාට පනිනවා. කුමාරිකාව මේක දැකලා ගොඩක් කලබල වෙනවා. ඒත් ඇල්ඩින් කිසිම අවුලක් නැහැ. ඇල්ඩින් මායාපලස එක්ක උඩට එනවා. ඊට පස්සේ කුමාරිකාවත් මායාපලසට නගගෙන මෙයාට දෙන මුළු නගරය පුරාම යනවා. ටිකක් වෙලා කතා කරනකොට කුමාරිය අඳුර ගන්නවා මේ ඉන්නේ ඇල්ඩින් තමයි කියලා. ටික වෙලාවකට පස්සේ ඇල්ඩින් කුමාරිකාව මාලිගයට එක්කන් ගිහින් ඇරලවනවා. ඒ වෙලාවේදී මේ දෙන ටිකක් රොමැන්ටික් වෙලා සිප ගන්නවා. මේක පැත්ත කරලා බලන් හිටපු ජෆාර් ගිරව මේ සිද්ධිය ගිහින් ජෆාර්ට කියනවා. පහෝදා ඇල්ඩින් කාමරේ එළියට යද්දී ජෆාර්ගේ ආරක්ෂකව ඇල්ඩින්ව අල්ලගෙන ජෆාර්ව ළඟට අරන් ගිහින් පුටුවක් ගැට ගහලා තියෙනවා. ජෆාර් ඊට පස්සේ ඇල්ඩින් කියනවා මං ඔයාව අඳුරගත්ත ඇල්ඩින්. මගේ නිදාන දෙන්න කියලා මෙයාට බල කරනවා. ඇල්ඩින් කියනවා ඔයාට වැරදියා මම අලි කුමාරයා කියලා. ඊට පස්සේ ජෆාර් කියනවා එහෙනම් මම මෙතනින් ඔයා පල්ලෙහාට තල්ලු කරනවා. ඔයා ඇත්තම අලි කුමාරයා නම් මෙතනින් පල්ලෙහාට වැටලා මැරෙයි. හැබැයි ඔයා ඇල්ඩින් නම් මැජික් පහන් නිසා ඔයා බේරෙයි කියලා එයාව එතනින් පහළට තල්ලු කරනවා. ඇල්ඩින් වැටෙනවා කියලා දැක්ක අබ්බු පහනක් තරම් පළසින් එනවා ඇල්ඩින්ව බේරගන්න. ඊට පස්සේ අබ්බු පහන වතුර යටට දානවා ඇල්ඩින්ව භූතයා එළියට ගන්න. ඒත් ඇල්ඩින් පහන් ළඟට යනකොටම එයාට සිහිය නැති වෙනවා. හැබැයි වාසනාවට ඔයාගේ ඇල්ඩින්ගේ අත පහනේ ස්පර්ශ වෙනවා. මේ නිසා පහනෙන් අපේ භූතයා ඇල්ඩින්ව බේරගන්නවා. සිහියාම ඇල්ඩින් භූතයට ගොඩක් ස්තුති කරනවා. අපි කොහොම හරි ජෆාර් නවත්තමු කියලා භූතයට කියනවා. ජෆාර් දැන් රජතුමාට කියනවා අලි කුමාරයා අපේ රට ආක්‍රමණය කරන්න හමුදාවත් එක්ක එන ගමන් තමයි ඉන්නේ කියලා රජතුමාට බොරු කියනවා. ඒ වෙලාවේ එතනට ආපු කුමාරිය අහන ඔයාට හොඳටම විශ්වාසයිද කියලා. ජෆාර් කියනවා ඔව් කුමාරියන ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා. එතෙන්දී කුමාරිය කියනවා ප්‍රශ්නේ තමයි අලි කුමාරයා තාමත් මෙහෙන් ගිහිල්ලා නැහැ කියනවත් එක්කම ඇල්ඩින් නෑ ඇතුළට. ඊට පස්සේ එයා රජතුමාට කියනවා ඔයාගේ උපදේශකය හොඳ කෙනෙක් නෙවෙයි. එයා මාව මරන්නත් හැදුවා කියලා. මේක ගැන රජතුමා ජෆාර්ගෙන් අහද්දි ජෆාර් ආයෙත් රජතුමාව මෝහනය කරන්න පටන් ගන්නවා. ඒත් මේක දැපුව ඇල්ඩින් ඉක්මනට ජෆාර්ගේ අතේ තියෙන යෂ්ටි අරගෙන ඒ කල්ල බිඳලා දා රජතුමාව මෝහණයෙන් නිදහස් කරගන්නවා. ඊට පස්සේ රජතුමා එයාගේ ආරක්ෂකයන්ට අණ කරනවා ජෆාර් ගිහින් සිරමැදිරියට දාන්න කියලා. ජෆාර් සිරමැදිරියේ ඉද්දි ජෆාර්ගේ ගිරවැය සිරමැදිරියේ යතුරු දෙනවා ජෆාර්ට නිදහස් වෙන්න. රජතුමා ඇල්ඩින්ට මේ කරපු දෙයට ස්තුති කරනවා වගේම කුමාරිකාවත් විවාහ කරලා දෙන්න පොරොන්දු වෙනවා. ඒත් දැන් ඇල්ඩින්ට නම් ඕන වෙලා තියෙන්නේ කුමාරිකාවට එයාගෙන ඇත්ත කියන්න. මේ නිසා මේ ගැන භූතයත් එක්ක පොඩි සංවාදයක් ඇති වෙලා භූතයට හොඳටම දුක හිතලා එයා යනවා පහන ඇතුළට. ඊට පස්සේ ඇල්ඩින් පහන එයාගේ බෑග් එකට දාගෙන යනවා. එයා කලින් හිටපු ගෙදරට. යන අතරමඟදී මෙයාගේ ගේ හැප්පුණේ එක මිනිස්සේ අර පහන හොරකම් කරනවා. ඒ වෙන කරුවත් නෙමෙයි ජෆාර්. ජෆාර් ඊට පස්සේ රාජධානිය අල්ලගන්න යනවා. මාලිගාව ජෆාර් එයාගේ පළවෙනි වරේ විදියට එයා මේ රටේ සුල්තාන් කරන්න කියලා භූතයට කියනවා. එයා ඒක ඉටු කරනවා. මේ වෙද්දිම ඇල්ඩිනුත් දැනගන්නවා එයාගේ පහන හොරකම් කළා කියලා. කොහොම හරි ජෆාර් රාජධානි සොල්දාදුව ටිකත් එයාගේ පැත්තට හරවගන්නවා. ඊට පස්සේ ජෆාර් රාජධානි සේනාපති වෙච්ච හකීම්ට අණ දෙනවා හෙරාබාද් ආක්‍රමණය කරන්න කියලා. මේ කතාවට හොඳටම විරුද්ධ වන කුමරේ ජෆාර්ට කෑ ගහද්දි එයාව එළියට අරගෙන යන්න කියලා කියනවා. ඊට පස්සේ සෙබළු කුමාරිකාව අරගෙන යන්නේ එයාගේ ළඟට ලං වෙද්දිම කුමාරිකාවේ කොටිය හැමෝම හපන්න පටන් ගන්නවා. ජෆාර් ඒ වෙලාවේ කොටියව හිල්ලා කරගන්න කියලා කුමාරියට කිව්වම එයා ඒ සතාව හිල්ලා කරගන්නවා. ඊට පස්සේ ආරක්ෂකයන් දෙන්නේ කුමාරිකාව අරන් යද්දි එකපාරටම කුමාරිය සේනාපති හකීම්ට කෑ ගහලා කියනවා ඔයා මේ රාජධානිය විනාශ වෙන ගඳ බලන් ඉන්නේ. ඔයා අපේ විශ්වාසාන්තම සේවකයෙක්. දැනුත් හරිදේ කරන්න කියලා කුමාරිය හකීම්ට කියනවා. ඊට පස්සේ හකීම් කුමාරියගේ සුල්තාන්ගේ පැත්තට ජෆාර් අත්අඩංගුවට යන්න හදද්දිම එහෙනම් ඔයාලා සුල්තාන් කෙනෙක්ට යටත් වෙන්නේ නැතිනම් ශ්‍රේෂ්ඨ මායාකාරයෙක්ට හරි යටත් වෙන්නේ නේද කියලා ජෆාර් පහන පිරිමැදලා එයාගේ දෙවෙනි වරේ විදියට එයා මේ ලෝකේ බලගතුම මායාකරු කරන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ භූතයා ඒ පැතුමත් ඉටු කරනවා. ඊට පස්සේ ජෆාර් හකීම් ආරක්ෂක එක්කම අර කොටියවත් මෙතනින් අතුරු ගහන් කළා දානවා.
මෙච්චරලා හැංගිලායට පැල්ලින් අර පහන ගන්න හදද්දිම ඒක දකපු ජපාර් එයාව අල්ලගෙන එයාගේ ඇත්ත ස්වරූපය සුල්තාන්ටයි කුමාරියට පෙන්නලා දීලා ඊට පස්සේ මෙයා ඇලඩින්ව ගොඩක් සීතල පරිසරයකට යවනවා. කොහොම හරි මේ වෙලාවේ භූතයා මැජික් පළසක් යවනවා ඇලඩින් ඉන්න තැනට. ඊළඟට අපිට පේන රජතුමාව ජපාර් එයාගේ ඉස්සරහා දනගස්සලා කුමාරිකාව එයාට විවාහ කරලා දෙන්න කියලා එයාට ගොඩක් වද දෙනවා. මේක බලන්නේ බැරි තැන කුමාරිය කියනවා මං ඔයාව විවාහ කරගන්නම් කියලා. ඊට පස්සේ ජපාර් රජතුමාව නිදහස් කරනවා. දැන් අපිට පේන්නේ අර පළසැවෙත් හිමකන්දක් මුදුනේ ඉන්න ඇල්ඩින් ඔයා බොයි බේරගන්නවා. දැන් අපිට පේන්නේ කුමාරිකාවගේ ජපාර්ගේ විවාහය සිද්ධ වෙනවා. මේ වෙලාවේ පූජකයා කුමාරිකාවගෙන් අහනවා ජපාර් ඔයාගේ සැමිය විදිහට බාර ගන්නවද කියලා. මේ වෙලාවේ ඇල්ඩින්ලා දුරින් ඉඳන් එනවා කියලා දැකපු කුමාරිය ජපාර්ගේ ඉනේ තිබ්බ පහනත් අරගෙන ඒ දේ නම් කවදාවත් වෙන්නේ නැහැ කියලා දුවල ගිහින් පහළට පන්නවා. ඒත් එක්ක මෙතෙන්ට ඇල්ඩින් කුමාරිකාවත් බේරන්න යද්දි ජපාරයාගේ මායා බලෙන් එයාගේ ගිරවල කුරුල්ලෙක් කරලා එයාලගේ පස්සෙන් යවනවා. ඒත් එක්කම ජපාර් ලොකු කුණාටකුත් ඇති කරලා අවසානයේ පහන ආයෙත් එයාගේ අතට ගන්නවා. ඊට පස්සේ ජපාර් කුමාරිකාවයි එයාගේ සේවිකාවයි රජතුමාවයි එයාගේ මායා බලයෙන් හිර කරලා ඇල්ඩිනෝ දනගස්සනවා. ජපාර් ඊට පස්සේ කියනවා එයා තමයි මේ ලෝකේ ඉන්න බලවත්ම කෙනා කියලා. ඒත් ඇල්ඩින් කියනවා ඔයාට මේ බලයන් ලැබෙන මේ පහන නිසා ඔයා මේ භූතයට වඩා බලවත් නැහැ කියලා කියනවා. මේකට හොඳටම තරහ ගියපු ජපාර් පහනෙන් භූතයව එළියට අරගෙන එයාගේ තුන්වෙනි වරේ විදියට එයාව මේ ලෝකේ බලවත්ම ජීවිය කරන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ භූතයා ජපාර්ව මේ ලෝකේ ඉන්න බලවත්ම ජීවිය කරනවා. ජපාර් ඊළඟට එයාගේ බලය පාවිච්චි කරලා නගරය විනාශ කරන්න හදද්දීම එයාගේ අත්වල මාංචු වැටිලා එයාව අඩපණ වෙනවා. ස්වාමියෙක් නැති භූතෙක්ට එළියේ ඉන්න බෑ. එයාලා අනිවාර්යෙන් පහළ ඇතුළට යන්න ඕන. ඊට පස්සේ ජපාර්ටම කියලා පහනක් ඇද්ද එයා ගිහින් ඒක ඇතුලේ හිර වෙනවා. ඒත් එක්කම අර කුණාටුව ගිහින් නගරය කලින් තිබ්බ විදියටම හැදෙනවා. රජකුමාරිය ඇතුළේ පිරිසත් නිදහස් වෙනවා. ඊට පස්සේ ඇල්ඩින් රජතුමාගෙන කුමාරිකාවෙන් සමාව ඉල්ලනවා. මේ වෙලාවේ භූතයත් කියන ඔයාගේ අවසාන වරේ ඉල්ලන්න කියලා. ඊට පස්සේ ඇල්ඩින් එයාගේ අවසාන වරේ විදියට ඉල්ලනවා මේ භූතයා මේ පහනෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඊට පස්සේ භූතයා ගතේ තිබිච්ච මාංචු ගැලවිලා සාමාන්‍ය මිනිසෙක් විදියට වෙනස් වෙනවා. මේකට හොඳටම සතුටු වෙන භූතයා ඇල්ඩින්ව බදාගෙන එයාට ස්තුති කරනවා. ඊට පස්සේ එයාට රජකුමාරිකාවේ සේවිකාවත් එක්ක ජීවිතේ ටික කාලෙ ගත කරන්න ඕනේ කියලා කිව්වම අර සේවිකාවත් ඒකට කැමති වෙනවා. කතාවේ මුලදී අපිට හම්බුණ අර පවුල වෙන කවුරුවත් නෙමෙයි මේ අර සේවිකාවයි භූතයයි. ඊට පස්සේ රජතුමා එයාගේ රජකම ජැස්මින් කුමාරියට දෙනවා. ඊට පස්සේ ජැස්මින් කුමාරිය කුමාරිකාව විවාහ කරගන්න ඕන කුමාරයෙක්ම කියන නීතිය වෙනස් කරනවා. දැන් අපිට වෙන්නන්නේ මාලිගාවෙන් එළියට යන ඇල්ඩින්ව. ඒත් මේ වෙලාවේ ආපු කුමාරිය එයාව නවත්තලා දෙන්නට දෙන සිපගෙන එයායි විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. ඒත් එක්කම මේ සුපිරිම මූවි එක ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.